සුබ වෙන්න ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න අපි ආවා අලුත්ම ලස්සන තැනක් බලන්න. ඒ තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ලස්සන ඇලි අතර තවත් සුන්දර ඇල්ලක්. ඒ තමයි දුනුමාල ඇල්ල. මේක තියෙන්නේ හරියටම ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුවක කියන ප්‍රදේශයෙන් හැරිලා මදක් ඇතුළට එද්දී. ඒ සුන්දර ඇල්ල බලන්න මේ අපි ආවා. මේ ඇල්ල වටා කතන්දර තියෙනවා කීපයක් ගෙතිලා. අපි ඒවා එකින් එක ලියාගමු. තා චුට්ටකින් අපි යමු දුනුමාන ඇල්ල බලන්න. ඔයාලා කොහොම රැඳිලා ඉන්න ඕනි. සුන්දර දුනුමාල ඔයෙන් කඩාගෙන හැලෙන දුනුමාල ඇල්ල. අද අපි ඇවිල්ලා ඉන්නේ ඒ සුන්දර දුනුමාන ඇල්ල බලන්න. මේ තමයි අපි ඔය කතා කරන කියන දුනුමාන ඇල්ල. ඉතින් අත්තනගලු ඔයේ ශාඛාවක් විදිහට තමයි මේක කඩාගෙන වැටෙන්නේ පහළට. මේ තමයි අපි ඔය කතා කරපු දුනුමාන ඇල්ල. ඉතින් හරිම සුන්දර තැනක තියෙන්නේ. මේක වෙන අනිත් දියඇලු වලට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ස්තර කීපයකින් පහළට කඩාගෙන වැටෙන්නේ. ස්තර 2යි 3ක් විතර පහළට කඩාගෙන හැරෙනවා. අද වතුර අඩුයි. හැබැයි වතුර වැඩි කාලෙට මේක සම්පූර්ණම විශාල දියඇලක් විදිහට කඩාගෙන හැලෙනවා. ඉතින් ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන පරිසර පද්ධතිය ඇතුලේ මේ වගේ සුන්දර තැනක් තියෙනවා කිව්වොත් එහෙම හරි පුදුමයි නේද? ඔව්. එන්න මේ අත්තනගලු ඔය අතුශාඛාවක් වන දුනුමාල ඇල්ලක් විදිහට කඩාගෙන වැටෙන ස්ථානයක් තමයි මේ සුන්දර දුනුමාන ඇල්ල කියලා කියන්නේ. දුනුමාන ඇල්ලේ ඉඳලා මට තියෙනවා මගේ සගයන්ට දෙන්න පුංචි උපදේශයක්. ඒ උපදේශය තමයි මේ පරිසරයට එන්න. මේවා රස විඳින්න. මේ තමයි අපේ පරිසරයේ තියෙන සුන්දරම තැන්, හිත නිවෙන තැන්, හරි ලස්සන තැන්. මේවා රස විඳින්න. හැබැයි රස විඳලා පරිසරය නම් විනාශ කරන්න එපා. මොකද මේ වෙද්දිනුත් මේ හැමතැනම එක එක જાතියේ බෝතල් වර්ග, එක එක જાතියේ ටින් වර්ග දාලා මේ පරිසරය විනාශ කරලා තියෙනවා. මම මේ කතා කරන්නේ නව අලුත් ජෙනරේෂන් එකට. ඔයාලා මේ පරිසරයට ආදරෙයි මං හිතනවා වැඩි හිටියන්ට වඩා. ඒ නිසා මගෙන් ඉගෙන ගන්න දුවල පුතාලත් මේ වීඩියෝ බලන්න ඇති. ඉතින් ඒ හින්දා මං ඔයාලට ආදරෙන් ඉල්ලනවා මේ වගේ තැන් ඇවිල්ලා රස විඳින්න. හැබැයි පරිසරය විනාශ කරන්න එපා. මොකද අනාගත පරම්පරාවට අපි දායාද කරන දෙයක් ඉතුරු කරන්න ඕනේ. සියලුම දෙනාගෙන් මම මේක ඉල්ලනවා. එහෙනම් තවත් අතුරු කතා අවශ්‍ය නැහැ. ඔන්න එහෙනම් අපි දැන් වතුරකට බහින්න හදන්නේ. අපි දැන් නාලා ගොඩට ඇවිල්ලා තව දේවල් ටිකක් කතා කරගෙන අපි උඩහට යන්න. එහෙනම් ඔක්කොටම ජය වේවා, සුබ වේවා. ඔහොම ඉවසලා ඉන්න. මගේ YouTube channel එක ධනංජය ලීලාරත්න. ඒක අනිවාර්යෙන් subscribe කරගන්න. මීට පෙරත් වීඩියෝ දාලා තියෙනවා, ඉදිරියටත් වීඩියෝ දානවා. ඒ වගේම අතීතාවර්ජන Facebook fan page එක අනිවාර්යෙන්ම follow කරලා තියාගන්න. ඒ වගේම ධනංජය ලීලාරත්න TikTok එක follow කරන්න කියලා මම මගේ සංගයයන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඔක්කොටම ජය වේවා, සුබ වේවා. ඉල්ලෙන්නම්. දැන් අපි නාන්නයි හදන්නේ.